හෙලෝ කොහොමද? ඔයාලා හැමෝම හොඳින් නේද? ඊසි කුකින් YouTube channel එකට ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඔන්න අද අපි කතා කරන්න යන්නේ අපේ දෛනික ආහාරයේ බොහෝ දෙනා ප්‍රිය කරන රසවත් වගේම ඉතාමත්ම පෝෂණීය ආහාරයක් වන පරිප්පු ගැනයි. පරිප්පු කියන්නේ ලෝකයේ බොහෝ රටවල ජනප්‍රිය ආහාරයක්. ඉතින් ලංකාවෙත් බත් සමග පරිප්පු කරියක් නැති කෑම වේලක් හිතාගන්නත් අමාරුයි නේද? පරිප්පු කියන්නේ රසවත් විතරක් නෙවෙයි අපේ ශරීරයට ඉතාමත්ම වැදගත් පෝෂක රැසක් ලබා දෙන සෞඛ්‍ය සම්පන්න ආහාරයක්. එහෙනම් අද වීඩියෝ එකෙන් අපි බලමු පරිප්පු වල සෞඛ්‍යමය ගුණ, එය ශරීරයට බලපාන ආකාරය සහ පරිභෝජනයේදී සැලකිලිමත් විය යුතු කරුණු පිළිබඳව. පරිප්පු කියන්නේ ලෙගිම් කාණ්ඩයට අයත් ධාන්‍යමය ආහාරයක්. එය ප්‍රෝටීන්, විටමින්, ಖನಿජ ලවණ සහ තන්තු වලින් පිරී පවතිනවා. පරිප්පු වල ප්‍රධාන ගුණයක් වන්නේ එය ප්‍රෝටීන් වලින් පොහොසත් වීමයි. ප්‍රෝටීන් අපේ ශරීරයේ මාංශ පේශි වර්ධනයට, ශරීරයේ සෛල අලුත් වැඩියා කිරීමට, ශක්තිය ලබා දීමට ඉතාමත්ම වැදගත් වෙනවා. විශේෂයෙන්ම ළමයින්, ගර්භණී මව්වරුන් සහ වයෝවෘද්ධ අය සඳහා පරිප්පු ඉතාමත්ම හොඳ ආහාරයක් විදිහට නිර්දේශ කරනවා. ඒ විතරක් නෙමෙයි අපගේ ශරීරයේ හෘද සෞඛ්‍යයටත් පරිප්පු වලින් අත්පත් කර දෙන්න ඉමහත් සේවයක්. පරිප්පු වල තන්තු එහෙමත් නැත්නම් ෆයිබර් සහ පොටෑසියම් බහුලයි. මේවා රුධිර පීඩනය පාලනයට, නරක කොලෙස්ටරෝල් අඩු කිරීමට, හෘද රෝග අවදානම අඩු කිරීමට උපකාරී වෙනවා. ඉතින් නිතිපතා මධ්‍යස්ථව පරිප්පු ආහාරයට ගැනීමෙන් හෘද සෞඛ්‍ය හොඳ තත්ත්වයෙන් තබා ගන්නටත් හැකියාව ලැබෙනවා. ඔබ දන්නවද පරිප්පු කියන්නේ අඩු ග්ලයිසීමික් ඉන්ඩෙක්ස් එකක් සහිත ආහාරයක්. ඒ කියන්නේ අපගේ ශරීරයේ රුධිරයේ සීනි ඉක්මනින් වැඩි නොකරන ආහාරයක්. එබැවින් එය දියවැඩියා රෝගීන්ට තමන්ගේ රුධිර සීනි පාලනය කිරීමට ප්‍රයෝජනවත් විය හැකියි. හැබැයි ඉතින් අධිකව පොල් තෙල් සහ පොල් කිරි භාවිතා කර පිස ගන්නා ලද පරිප්පු වලින් මෙම නියමිත ගුණ ඔබට නොලැබෙන්නට පිළිවන. එමෙන්ම පරිප්පු වල තිබෙන තන්තු එහෙම නැත්නම් ඩයටරි ෆයිබර් නිසා බඩවැල් ක්‍රියාකාරීත්වය යහපත්ව පවත්වා ගැනීමටත්, මලබද්ධය අඩු කර ගැනීමටත්, ආහාර ජීර්ණය හොඳ අයුරින් සිදු කර ගැනීමටත් ඉතාමත්ම වැදගත් වෙනවා. පරිප්පු වල යකඩ සහ කාබෝහයිඩ්‍රේට් අඩංගු වන නිසා ශරීරයට අවශ්‍ය ශක්තිය ලබා දෙනවා. විශේෂයෙන්ම යකඩ මගින් රුධිරයේ හිමොග්ලොබින් නිෂ්පාදනයට, රක්ත හීනතාවය වළක්වා ගැනීමට උපකාරී වෙනවා. ඒ විතරක්ම නෙමේ තවත් සුවිශේෂී සෞඛ්‍යමය වාසියක් වන්නේ අපගේ ශරීරයේ බර පාලනය කිරීම සඳහා පරිප්පු සහාය වීම. ඒ තමයි පරිප්පු වල අන්තර්ගත වෙන ෆයිබර් සහ ප්‍රෝටීන් නිසා. ඉතින් පරිප්පු ආහාරයට ගත් විට බඩ ඉක්මනින් පිරුණු ස්වභාවයක් දැනෙනවා. ඒ මගින් අධික කෑම ගැනීම අඩු වෙනවා. බර පාලනයට මේ උපකාරී වෙනවා. ඉතින් බර අඩු කරගන්න උත්සාහ කරන ඔයාලටත් පරිප්පු කියන්නේ හොඳම තේරීමක්. පරිප්පු ගර්භණී මව්වරුන්ට ප්‍රයෝජනවත් ආහාරයක්. ඒ මන්දයත් මෙහි ෆෝලේට් එහෙමත් නැත්නම් විටමින් B9 අඩංගු වෙනවා. ඉතින් මෙමගින් ගර්භණී සමයේ සෞඛ්‍ය රැකදෙනවා වගේම දරුවාගේ මොළයේ සහ ස්නායු පද්ධතියේ වර්ධනයට සහායක් ලබා දෙනවා. ඒ නිසා ගර්භණී මව්වරුන්ට පරිප්පු හොඳ ආහාරයක් ලෙස සැලකනවා. හොඳයි, දැන් අපි බලමු පරිප්පු අනුභව කිරීමේදී අපි සැලකිලිමත් විය යුතු කරුණු පිළිබඳව. මෙහිදී ඉතාමත්ම වැදගත් කරුණක් විදිහට සලකන්න පුළුවන් පරිප්පු පිළියෙල කිරීමට එහෙමත් නැත්නම් පිසීමට පෙර එය පැය කිහිපයක්වත් පෙඟෙන්නට තබා පසුව පිළියෙල කිරීමට ගත යුතුයි. ඒ පරිප්පු කල් තබා ගැනීමට භාවිතා කරන විවිධාකාර රසායනික ද්‍රව්‍ය නිසා අපගේ ශරීරයට ඇතිවන ගැටලුකාරී තත්ත්වයන් මගහරවා ගැනීම සඳහා. ඒ වගේම තමයි පරිප්පු වැඩිපුර ආහාරයට ගැනීම නිසා බඩ පිපීම සහ ජීර්ණ අපහසුතාවන් ඇතිවන්නත් පුළුවන්. ඉතින් මේ කරුණු පිළිබඳව සැලකිලිමත් වුවොත් ඔයාලට පුළුවන් පරිප්පු පරිභෝජනයේ නියමිත ප්‍රතිඵල අත්පත් කර ගන්නට.
ඉතින් යාළුවනේ මං හිතනවා ඔයාලා පරිප්පු වල ගුණ පිළිබඳව වගේම පරිප්පු පිස ගැනීමේදී සැලකිලිමත් විය යුතු කාරණාවන් ගැනත් අවබෝධයක් ලබා ගන්නට ඇති කියලා. කුකින් රෙසිපීස් වගේම මේ වගේ වටිනා කියන වීඩියෝස් නරඹන්නට කැමති නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා මං ආදරෙන් මතක් කරනවා. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්. මං ගිහින් එන්නම්. Thank you so much.